ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශපාලනයෙකු වූ මහින්ද විජේසිකර මහතා අද 2026 අප්‍රේල් දක්වන දින වයස අවුරුදු 80 කිවන විට අභාවපරපත් වී. ඔහුගේ මරණය ශ්‍රී ලංකාවේ දේශපාලනයට විශාල පැටුවක් ලෙස සැලකේ. මහින්ද විජේසිකර මහතා මතර දොස්තරකේ නියෝජනය කරමින් වසර 20 කට වැඩි කාලයක් සේවය කළා. ඔහු 1989 සිට 2010 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ දේශපාලන ජීවිතයේදී දීවර හා සිංගල සම්පත් අමාත්‍යවරයා, තැපැල් හා දුරකථන සේවා අමාත්‍යවරයා, වනාන්තර හා පරිසර අමාත්‍යවරයා සහ විශේෂ වේපත් අමාත්‍යවරයා ලෙසද සේවය කළේය. 2009 අකුරස්ස පැවති ආගමික උත්සවයකදී LT සංවිධානය විසින් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ පෙරහැරයකින් ඔහු දැඩි ලෙස තුවාල ලැබේ. එම සිද්ධියෙන් පසුව ඔහුගේ සගේ තාත්වයේ දිගු කාලයක් බලපෑමට ලක් විය. පෞද්ගලික ජීවිතයේදී ඔහු කංචන විජේසිකර මහතාගේ පියා විය. ඔහු Cervatius College, University of Sri Jayawardena සහ ශ්‍රී ලංකා Law College හා අධ්‍යාපනය ලැබී ඇති. මහින්ද විජේසිකර මහතාගේ සේවයේ සිදු කාලකව මතකයේ රැඳෙන අතර මතර නගරයේ ඔහුගේ නමින් නම් කරන ලද කරගට කරුඩගුණයක්ද පවතී. ඔහුගේ අභාවය පිළිබඳව මුළු රටම ශෝකයට පත්ව ඇති. ඔහුට නොවන සේව ලැබුවේ